නිරෝගීමත් සුබ දවසක් වේවා ඔබට. මෙම වීඩියෝ මගින් අප ඔබව දැනුවත් කරනු ලබන්නේ ඇසට කාචයක් දැමූ රෝගියෙකු නිවසේදී රැක බලා ගන්නා ආකාරය පිළිබඳවයි. ඔබගේ යක්ෂ වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරනු විශේෂ අවස්ථාවලදී හැරුණු විට ඔබ යක්ෂ කාචයක් දැමූ පසු සතියක පමණ කාලයක් විවේකීව සිටීම ප්‍රමාණවත් වනවා. අක්ෂි කාචයක් දැමීමේ සැත්කම සඳහා සාමාන්‍ය තත්ත්ව යටතේ සිහි නැති කිරීමක් සිදු නොකරන නිසා. ඔබ සැත්කමට මුහුණ දීමට පෙරසේම ඔබගේ සැත්කම සිදු කළ පසුවද නිරාහාරව සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබගේ සැත්කම අවසන් වූ සැනින්වද ඔබට ආහාර ලබා ගැනීමට පුළුවන්. අක්ෂි කාචයක් දැමීමේදී සිදු කරනු ලබන්නේ ඔබගේ ඇස තුළ ඇති සුද බැඳුණු ස්වභාවික කාචය අධිතාක්ෂණික ශල්‍ය උපකරණ භාවිතා කර සම්පූර්ණයෙන්ම ඉවත් කර කෘත්‍රිම අක්ෂි කාචයක් බද්ධ කිරීමයි. ඉතින් ඔබගේ ශල්‍ය කර්මයෙන් පසු ඔබගේ ඇසට බද්ධ කර ඇති කෘත්‍රිම අක්ෂි කාචය ඇසට හොඳින් සම්බන්ධ වී නියමිත පෙනුම ලබා දීමට නම් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම, නිින්ද සහ විවේකය ලබා ගැනීම, ඇසට නියමිත ඖෂධ ප්‍රතිකාර ලබා දීම සහ ඇස විස බීජ වලින් ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අක්ෂි කාචයේ දැමීමේ සැත්කමින් පසු එම ඇස iPad එකක් තබා වසා තබන අතර ශල්‍ය කර්මය සිදු කළ දිනයේදී එම ඇස විවෘත කිරීමක් හෝ ඖෂධ බිඳු දැමීමක් සිදු කරන්නේ නැහැ. අක්ෂි කාචයේ දැමූ දිනට පසු දින එනම් අක්ෂි කාචයේ දමා පළමු දිනයේ උදෑසන ඔබගේ ඇස වසා තිබූ iPad එක සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරන්න. නමුත් ඔබගේ ශල්‍ය කර්මය සිදු කළ ඇස වඩාත් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ අයි ෂීල්ඩ් එකක් මගින් ඇස ආවරණය කරගෙන සිටින්න. ඔබට මෙය ඇසට කාච දමා පළමු සතිය තුලදීම දිවා රාත්‍රී දෙකේම භාවිතා කළ හැකියි. මෙම අයි ෂීල්ඩ් එක මගින් ඇස බාහිර අනතුරු වලින් මෙන්ම දුහවිලි අංශ මගින්ද ආරක්ෂා කර ගැනීමට හේතු වනවා. එසේම ඔබ මෙම අයි ෂීල්ඩ් එක දිනකට දෙවරක්වත් සබන් සහ ජලයෙන් සෝදා හැරීමට අමතක කරන්න එපා. අක්ෂි කාචයේ දමා පළමු දිනයේ උදෑසන ඔබ මද රස්නේ ඇති ජලය භාවිතා කර ඉතා ප්‍රවේශමින් මුහුණ සෝදන්න. මුහුණ පිරිසිදු කිරීම සඳහා ඔබට පෙර පුරුදු සබන් හෝ ෆේස් වොෂ් යොදාගත හැකි අතර ඒවා ඇසට නොයන පරිදි හා ඇස මතට පීඩනයක් ඇති නොවන පරිදි මෙම ක්‍රියාව සැලකිලිමත්ව සිදු කරන්න. අපගේ ඇස්වලට සබන් ගිය විට ඇසිපිය මගින් ඇස් තද කිරීමත් අපගේ අත් නිරායාසයෙන්ම ඇස් කරා යොමු වී ඇස් පොඩි කිරීමත් ක්ෂණිකවම සිදුවන දෙයක් නිසා ඔබ මුහුණ සේදීමේදී වඩාත් කල්පනාකාරී වන්න. ඔබ දිනපතා උදෑසන අවදි වී ඇස්වලට ඖෂධ බිඳු දැමීමට පෙර මුහුණ සෝදා පිරිසිදු වීමට පුරුදු වන්න. එසේම ඔබ ඇස්වලට ඖෂධ බිඳු දමා පැය භාගයක්වත් ගතවන තුරු මුහුණ සේදීමෙන් වැළකී සිටින්න. අක්ෂි කාචයේ දමා දෙවන දිනයේදී ඔබට ස්නානය කිරීමට හැකිවනවා. මෙය ඔබට බේසමකට වතුර පුරවා හෝ ෂවර් එකකින් නෑම සිදු කළ හැකියි. ඔබ ෂවර් එකක් භාවිතයෙන් ස්නානය කරයි නම් පළමු සතිය ඇතුළතදී ඔළුව පහතට හරවාගෙන හෝ දෑස් පියාගෙන ස්නානය කරන්න. පළමු සතියේ ඔබ එම වතුර පහරට ඍජුවම ඔබගේ දෑස නිරාවරණය නොකරන්න. ස්නානය කිරීම සඳහා ඔබට උණුසුම් ජලය හෝ සිසිල් ජලය ඔබගේ කැමැත්ත පරිදි භාවිතා කිරීමට හැකියි. නමුත් ඇලදොල ගංගා මුහුදු හා පිහිනුම් තටාකවල ගිලී නෑම හෝ පිහිනීම සතියක් යනතුරු සිදු නොකළ යුතු බව ඔබ හොඳින් මතක තබා ගන්න. අක්ෂි කාච දැමූ ඔබ ස්නානය කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් පවතිනවා. ඒ තමයි ඔබ සබන් හෝ ෂැම්පු යොදා පළමුව ඔබගේ හිස කෙස් පිරිසිදු කර ගන්න. ඉන්පසුව එම සබන් සහිත ජලය ඔබගේ මුහුණට නොවැටෙනසේ හිස පිටුපසින් සෝදා හරින්න. මෙසේ හිස හොඳින් පිරිසිදු වූ පසුව සබන් හෝ ෆේස් වොෂ් යොදා ඔබගේ මුහුණ පිරිසිදු කර ගන්න. මෙයට හේතුව වන්නේ ඔබගේ හිස කෙස් අතර පවතින හිස් සොරි ඇස් පිහාටු අතර රැඳුණු විට ඇස් ආසාදන තත්ත්ව ඇතිවන බැවින් එම ආසාදනයෙන් ඔබගේ දෑස ආරක්ෂා කර ගැනීමයි. ඔබ හිස කෙස් වර්ණ ගන්වන පුද්ගලයෙකු නම්
ඔබ හිසකේ ස්වර්ණක සෝදා හැරිය යුත්තේද මෙම ක්‍රමයටමයි. මෙයින්ද අප බලාපොරොත්තු වන්නේ හිසකේ ස්වර්ණකවල ඇති රසායනික ද්‍රව්‍ය නිසා ඇස්වල ඇතිවිය හැකි ආසාත්මිකතා අවම කර ගැනීමයි. ඉතින් ඔබ ස්නානය කිරීමේදී පළමුව හිස පිරිසිදු කර දෙවනුව මුහුණ පිරිසිදු කිරීම අක්ෂිකාච දැමූ ඔබට පමණක් නොව ඔබගේ නිවැසියන්ටද වැදගත් බව ඔවුන්ට වටහා දෙන්න. එසේම ඔබ අක්ෂිකාච දමා සතියක් පමණ යනතුරු හිසකේ ස්වර්ණ ගැන්වීමෙන්ද වැළකී සිටින්න. අක්ෂිකාචය දැමූ ඔබගේ ඇසට ඖෂධ දමන පුද්ගලයා විසින් ඖෂධ දමන සෑම අවස්ථාවකදීම සබන් යොදා දෑත් සෝදා එය සිදු කළ යුතු වනවා. ඇසට ඖෂධ දැමීමේදී ඔබ හාන්සි වී හෝ ඉඳගෙන ඉහළ බලා සිටින්න. ශල්‍ය කර්මය සිදු කළ ඇසෙහි යටි ඇහිපිය මදක් පහතට ඇද. යටි ඇහිපිය තුළට ඖෂධ බිඳුව දමන ලෙසට ඖෂධ දමන පුද්ගලයාට දැනුම් දෙන්න. අපගේ ඇස එකවරකදී උරාගනු ලබන්නේ එක් ඖෂධ බිඳුවක ඇති ඖෂධ ප්‍රමාණයනුත් ඉතා සුළු ප්‍රමාණයක් බැවින්. ඔබ එක්වරකදී එක් ඖෂධ වර්ගයකින් එක් බිඳුවක් පමණක් ඇසට දමන්න. එකම වේලාවකදී ඖෂධ වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඇසට දැමීමට ඇතනම් එම ඖෂධ අතර පරතරය විනාඩි 5ක් පමණ වනසේ තබා ගන්න. වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරනු ලබන විශේෂ අවස්ථාවලදී හැර අප සාමාන්‍යයෙන් රාත්‍රී නිින්දෙන් අවදි වී ඇසට ඖෂධ බිඳු දමන්නේ නැහැ. අක්ෂිකාච දැමූ ඔබ ඇසට දමන ඖෂධ නිසා ඇතැම් අවස්ථාවලදී බොඳ වී පෙනෙනවා. එම නිසා ඔබ ඇසට ඖෂධ දැමීම සම්පූර්ණයෙන් අවසන් වන තුරු වාහන පැදවීමෙන් වැළකී සිටින්න. මෙහි ඇති ඇසට නිවැරදිව බෙහෙත් දමමු වීඩියෝව නරඹා ඇසට ඖෂධ බිඳු දැමීම පිළිබඳව තව දුරටත් දැනුවත් වන්න. අපට කැස්ස ඇතිවීමේදී හා කිවිසුම් යාමේදී අක්ෂිගෝලය මතට බාහිරින් විශාල පීඩනයක් ඇතිවනවා. එම නිසා ඔබට අක්ෂිකාචයක් දමා මාසයක් පමණ ඇතුළතදී සෙම් ප්‍රතිශ්‍යාව හෝ කැස්ස වැළඳුනහොත් ඔබ එම රෝග තත්ත්ව සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා ගන්න. ඔබ මීට පෙර සිටම දියවැඩියාව, අධික රුධිර පීඩනය හා හෘද රෝග වැනි කාලික රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි අයෙක් නම් ඔබ එම ප්‍රතිකාර පෙර පරිදිම නොකඩවා ලබා ගන්න. එසේම ඔබ දියවැඩියා රෝග තත්ත්වයෙන් පෙළෙයි නම් ඔබ දැන් එම රෝග තත්ත්ව පාලනය කෙරෙහි පෙරට වඩා වැඩි අවධානයකින් පසුවිය යුතු බව ඔබ හොඳින් මතක තබා ගන්න. අක්ෂිකාචයක් දැමූ ඔබ ගොවිතැන් කටයුතු, සත්ව පාලන කටයුතු හා අවමංගල්‍ය උත්සවවලට සහභාගී වීමෙන් මාස 3කට පමණ වැළකී සිටීමට හැකි නම් එය ඔබගේ දැස දිලීර ආසාදන වලින් ආරක්ෂා කර ගැනීමට ඉවහල් වනවා. එසේම ඔබ මුල් මාස 3 ඇතුළතදී ඔබගේ දැස් මත හා ඒ අවට රූපලාවන්‍ය ද්‍රව්‍ය ගැල්වීමෙන් වැළකී සිටින්න. එසේම අක්ෂිකාච දැමූ ඔබ බිම බලාගෙන බර එසවීම සුදුසු වන්නේ නැහැ. ඔබට යම් බරක් එසවීමට අවශ්‍ය නම් ඔබ ධනෙස් වලින් නැමී කොන්ද නොනමා එම බර එසවීමට උත්සාහ කරන්න. අක්ෂිකාචයක් දැමූ ඇසකට පෙනුමට බලපෑමක් වන අයුරින් සිදුවන අනතුරකදී එම ඇසෙහි පෙනුම නැවත යථා තත්ත්වයට පත් කිරීම ඉතා අපහසු කටයුත්තක්. ඉතින් ඔබ අක්ෂිකාචයක් දැමූ පසු ඔබගේ දැස් අනතුරු වලින් ආරක්ෂා කරගන්න. ඔබ අක්ෂිකාච දැමීමට පෙර සිටම උපැස් යුවලක් භාවිතා කළ පුද්ගලයෙකු නම් අක්ෂිකාච දැමූ පසුවද ඔබට එම උපැස් යුවලම භාවිතා කළ හැකියි. එයින් ඇසට යම් ආරක්ෂාවක්ද ලැබෙනවා. ඔබගේ පැරණි උපැස් යුවල නිසා ඔබට අක්ෂිකාච දැමූ පසු අපහසුතාවයක් දැනෙයි නම් ඔබ එම උපැස් යුවල භාවිතා කරන්න එපා. ඔබට නව උපැස් යුවලක් සාදා ගැනීමට අවශ්‍ය නම් හෝ පැරණි උපැස් යුවලේ කණ්ණාඩි කාච මාරු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා අක්ෂිකාච දමා අවම වශයෙන් මාසයක්වත් ගතවන තුරු සිටින්න. අක්ෂිකාච දැමීම සම්බන්ධ විවිධ දුර්මත අප ජීවත් වන සමාජයේ තවමත් ඇතත් ඔබ ඔබට රෝහණෙන් ලැබෙන උපදෙස් අනුව පමණක් කටයුතු කරන්න. ඔබ අක්ෂිකාච දමා රෝහලින් පිට වී යන විට ඔබට නැවත පැමිණීමට දිනයක් හා වේලාවක් ලබා දෙනු ලබනවා.
ඔබ එම දිනවලදී අනිවාර්යයෙන්ම පැමිණ ඔබට නියමිත අක්ෂි පරීක්ෂාවන් නිසි පරිදි සිදු කරගන්න. ඔබ එසේ පැමිණීමේදී රෝහලින් ලබා දෙන රෝග විනිශ්චය කාඩ් පත හා අක්ෂි සායනික පොත අනිවාර්යයෙන්ම රැගෙන එන්න. ඔබට මේ සම්බන්ධ යම් ගැටලුවක් ඇත්නම් ඒ කමෙන්ට් එකක් වශයෙන් සඳහන් කරන්න. ඔබගේ ගැටලුවලට පිළිතුරු ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. නැවතත් මෙවැනිම වැදගත් වීඩියෝවක් රැගෙන එනතුරු නිරෝගීව සතුටින් සිටින්න. බොහොම ස්තුතියි.